තේ පාර දාලා තින්නේ. और उनको जैकेट जो पहने हैं जैकेट කුරු රට කම්මාස ධම්ම නම් නියංගමේ තමයි අපි මේ ඉන්නේ. තව සුවල්ප මොහොතකින් ඔබතුමන්ලට පුළුවන් මේ ස්ථානයේට අර අතන තියෙන ආවරණයක් සහිත තැනට ගිහිල්ලා බලන්න. එතන සෙල්ලිපියක් සකස් කරලා තියෙනවා කවුද? ධර්මාශෝක රජතුමා විසින්. එතන සඳහන් වෙන්නේ මේ කුරු රට වැසියන්ට මේ ස්ථානයේ තමයි කම්මාස ධම්ම නම් මේ නියංගමේ තමයි මහා සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරා කියලා සඳහන් වෙන්නේ. දැන් ඒ ස්ථානයට ඔබතුමාලා පරිස්සමෙන් යන්න. මේ ප්‍රදේශයේ තියෙන මේ ගල් වර්ගය බොහොම සුමටයි. හරීම මජ්ජ පමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාධනාදයක් පවත්වන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ නාමපදී බුදු ගුණයන් උදෙසාපගේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරකී සත්තා දේව මනුස්සානං ස්වාකාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ වේදිතෝ පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උපටිපන්නෝ සාවක සංඝෝ ස්ථානවල අවට පන්සල් විහාර මොනවත් නැහැ. මේ ස්ථානය සකස් කරේ අපේ ලංකාවෙන් වැඩිය මඩබාවිත විජේසෝම කියන ස්වාමින් වහන්සේ. මේ ස්ථානයේ කුඩා මේ වගේ කුටියක් සකස් කරගෙන මේ පේන්නේ සම්මා සම්බුදුරන් වහන්සේ සෞතිසාවින්ලා මේ ස්ථානට වඩිනවා. ඒතකොට දෙවිවරු දෙපැත්තෙන් ඡත්‍ර අල්ලගෙන ඉන්නවා, පිරිකර අල්ලගෙන ඉන්නවා. ඒ දිව්‍ය විමානයේ සිට වඩින ආකාරයක් තමයි මෙතන පෙන්වන මේ කොටස. මේක තමයි ඒ කාලේ තිබිච්ච 1970 ගණන් වල තිබිච්ච පන්සල. මෙතන මේ ස්ථානයේ විතරයි තිබෙන්නේ. ඊළඟට හින්දු පන්සල එහා පැත්තේ. භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති
ධම්මසාරණි සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති අර පනසේ ලැබු. විලම්පසෙට යට දුමුරු පාට පරසක් කරනවා. අන්නේ අර අන්නේ ඊට පස්සේ අර කුඩේ කො කුඩේ තියලා තද කරලා ඔන්න ඕක මම දැක්ක මේව එකක් ගැලවිලා And then all of them got down from the trees since they look after the monks. Understand? Hello? You chant this, you may see goats coming down from the tree, help you, look after you until you go back Singapore. நீங்க தான் வேண்டது අන්දවනේ දවනේ කරපු අඟුලිමාලව කැඩවාගෙන ආවේ ජේතවනාරාමෙට කැඩවාගෙන ආවිත මහානකලා මහාන කරපු දවසේ සිට වැඩ සිටින කුටිය තමයි මේ සිටින්නේ. එහෙනම් මෙතන අඟුලිමාල කුටිය කිලෝමීටරයක් විතර ඈත පස්සෙන් ගිහලා බලන්න ඕනේ. අන්න එතන තියෙන අඟුලිමාල චෛත්‍යය. එතනදී තමයි අර ගම්බනීය පාදුත මහරහතන් වහන්සේට नमस्कार බුදු පියාණන් වහන්සේ සැතපෙනකොට දැසි මතුරුවෙක්ගෙන්වත් අවලිදයක් දෙන්නේ නැතුව දඬුවට පහනකුත් කරගෙන ආනන්ද ආම්තුරු එන්න ඔය කුටිය වටාම පොඩක් කියලා. එහෙමනම් භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි පලදීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා ඉසතියල වැඳලා එන්න අපේ මේක හැමතැනම වෙන වතුර මේකට එනවා ඒකයි ගියොත් අන්න අර පැත්තට වෙනකම්ම කැනින් කරන්න වෙනවා. ඔයගොල්ලෝ පේනවා ඇති අන්න අර බලන්න අර ගල් තවමත් තියෙනවා තවම මතු වෙනවා. අර බලන්න අර පැත්තේම ගල් මතු වෙනවා. එහෙමනම් මොගල් අධිරාජ්‍ය විසින් මේවා විනාශයට පත් කළා. එන්න අපි මොන මතක් කරක් කවන්නේ නැහැ නිවම්පිය වල මතක් කරන්න එපා කියලා. ආරාමයක් හැදුවේ පළවෙනි ආරාම පූජාව කොහෙද? කොහෙද? වැරදුනට කවන්නේ කියන්නේ. පළවෙනි ආරාම පූජාව කවුද කරේ? බිම්බිසාර එතුමා විසින් කොහෙද? මගදී කොහෙද? වේලු වනාරාමේ. වේලු කියලා කියන්නේ උණ
උණගස් වලින් හැදුණු ප්‍රදේශයේ හැදුව ආරාමය වේළුවනාරාමය කියලා හඳුන්වනවා. එතකොට බුදුන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ ඉන්නකොට මේ ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම මේ ශ්‍රාවස්තිය බොහෝම ජනාකීර්ණ බොහෝම ප්‍රසිද්ධ නගරයක්. එතකොට කොසල් රජුරෝ තමයි මේ ප්‍රදේශයේ රජතුමා. ඉතින් මේ රජතුමා මෙහි රාජ්‍ය පාලනය කරගෙන ඉන්නකොට එක දිනයක මේ ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් පෙන්වන්න කියලා ජෛනයෝ දන්නවනේ ඔබතුමා. ජෛනයෝ ගැන කියනකොට ජෛන එක කොටස් දෙකක් තියෙනවා. ජෛනාගමේ කොටස් දෙක මොකද? ශ්වේතාම්බර සහ දිගාම්බර. ශ්වේතාම්බර කියන අය ජෛන අයගේ සුදු වස්ත්‍ර අඳිනවා. දිගාම්බර අය නිර්ව වස්ත්‍රය. ඔබතුමා අහලා තියෙනවනේ නිගණ්ඨනාථ පුත්තතුමා එහෙම ගැන අහලා තියෙනවනේ. බුදුරයන් වහන්සේ හා සමකාලීනයි. එතකොට මේගොල්ලෝ මොකද කරන්නේ? ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් පිළිසෙට මේ පෙන්වන්න කියලා මේ ස්ථානේ සකස් කරනවා. උණ ගහක ග්‍රීස් ගාලා වගේ සකස් කරලා උඩ තියෙනවා සඳුන් පාත්‍රයක්. සඳුන් පාත්‍රයක් තියලා ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කළා. දැන් මේ වෙලාවේ බුද්ධ ශාසනයේ උගන්වන මහා පිංගම් 8ක් තියෙනවානේ. 8 මහා කුසල් කියලා. එයින් දෙවෙනි පිංකම වන අටපිරිකර පූජා කළා. ඉතින් අටපිරිකරයි කියලා කියන්නේ මේ බුද්ධ ශාසනයේ බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් ඒ තුනුරුවන්ගෙන් එක රුවණක් බිහි කරන ඇඳුම් කට්ට. අටපිරිකර නැද්දාට භික්ෂුන් වහන්සේ නැහැ. භික්ෂුන් වහන්සේ නැද්දාට අටපිරිකරත් නැහැ. එහෙනම් අටපිරිකරේ ආනිසංස කතාවේදී තියෙන්නේ බුද්ධ ශාසනයේ පැවැත්ම ආරම්භයේ පැවැත්ම පිණිස මේ රාත් වෙනවනේ භවයේ ඉවර වෙන්නේ එහෙමයි. බුදු අපේ බුදු මහරහත් මේ තුන්තරා බෝධියෙන් එක් බෝධියකට කියන්නේ මේ තුنين එකකට කරලා අපේ සසර ගමන අත්හරින. ඒ සඳහා තමයි මේ වන්දනාව වෙන්නේ, දීගන්නේ, භාවනා කරන්නේ, දන් දෙන්නේ මේ සියල්ලම පුරුදු කරන. කුමක් සඳහාද? යතාවාරි මහා පුරා පරිපූර්ණති සාගරං ඒවමේව හිතෝ දින්නම් පේතානං උපකප්පති උන්නමේ උදකං වත්තං යතානින්නම් පවත්තති ඒවමේව හිතෝ දින්නම් පේතානං උපකප්පති ඉච්ඡිතං පච්චිතං තුයං කිප්පමේව සමිජ්ජතු සබ්බේ පූරන්තු චිත්ත සංකප්පා නන්දෝ පන්න රසෝ යතා. හොඳයි දැන් දෙවියන්ටත් ආදාහනයේදී කුඩාවට ලොකුවට අහලා තියෙන කතාව දන්නවනේ. අබයට මුම්පියලි ආදී ආන්ගේ වගේ කුඩා සරුවච්ච ධාතුන් වහන්සේ නමක් මේ සදාතුක කරුණුවේ වැඩ ඉන්නවා. දැන් දැකලා වැඳලා සතුටු වෙන්න. ඉන්පස්සේ කාන්තා පිරිමි කතාවක් නැහැ. හැම කෙනාගේ හිස මත සදාතු කල්ලුව තබා අනන්ත බුදුගුණ බලයෙන් ඔබට සාන්තියක් සැනසෙල්ලක් යහපතක් වේවා කියලා ආශිර්වාද කරනවා. අපි දැන් සර්වඥ ධාතුන් වහන්සේ වන්දනා කරමු. නමෝ තස්ස භගවතු මෙතන හොඳ හරියට ගියා ෆොටෝ ගන්න. මෙතන නේ පොඩි ये वाला अच्छा है ऐसे जाओ और से वीडियो खास वहाँ से 50 किलोमीटर जाते हैं यही कैमरा निकल गया हाँ ऐसे मत जाओ और से वीडियो बहुत ठंडा लगता है और मेरा वाला वो सब चालू रहता है Masakay. नहीं दिया है नहीं
ඒ තියෙන ලස්සන මේ මේක තමයි සත්තා දේව මනුස්සානං බුද්ධෝ අරහං සම්මා සම්බුද්ධෝ කරණ සම්පන්න ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරේ මේ තියෙන්නේ නේරුතුමා විසින් ස්වර්ණ ජයන්ති වර්ෂයට සකස් කරලා තිබුණු දැනට අදලා දීලා තියෙන මේ පන්සල වගේ නැත්නම් මේ ආවරණය. මෙතන පූජු කිරීම ආවරණය. ගෞරවවත් වදා. අවසන් ගෞරව කරනවා. මොකද මෙතන දෙලිවන්නේ සමහරවිට කරලා තියෙනවා. එතකොට ධර්මාශෝක රජතුමා සෑම බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳගෙන වැඩ කටයුතු පිළිසර දහම් දෙසුව පිටු ස්ථාන වල තමයි හැමතැනම ස්තූපෙම ඇති කරේ. එතකොට මේ තියෙන ස්තූපය ධර්මාශෝක රජතුමා විසින් සකස් කරේ දැන් දඹදිව තලයේ තියෙන විශාලම ස්තූපය. මේක සම්පූර්ණයෙන්ම ගරා වැටිලා කන්දක් වශයෙන් තිබුණේ. මේ මෑතකදී තමයි ටික ටික තැනීම් කරලා සකස් කරලා තියෙන්නේ. මේකේ තියෙන විශේෂය හැම තැනම මේව ත්‍රිකෝණාකාරයට දැන් සම්පූර්ණ චෛත්‍ය රවුමට තියෙනවා. අර කේක් කපනකොට ත්‍රිකෝණ කෑලි කෑලි වගේ කපන්නේ. ඒ වගේ වටේටම උඩ ඉඳලා පහළටම නැත්නම් පහළ කෙළවරේ සිට ඉහළ කෙළවරටම එහෙම ත්‍රිකෝණ වගේ තියෙනවා. හැම එකටම බුදු පිළිම තිබිලා තියෙනවා. මේ චෛත්‍ය වටේටම මේ වගේ චෛත්‍යයක් වෙන තැනක තිබිලා නැහැ. ඒතකොට වටේටම බුදු පිළිම තිබුණා කියලා සඳහන් කරන සමහර බුදු පිළිම වල කොටස් තැනින් තැන තියෙනවා. මොකද මොග්ගල් යුගයේ සම්පූර්ණයෙන්ම විනාශ කළා. එතකොට මේ ප්‍රදේශයේ දැන් කියන නමත් කෙසරියා මේ මෑතකදී තමයි හොයාගත්ත නිසා දැන් අලුතෙන් එන පිරිස ඔක්කොම මෙතනට බලලා කියලා අපිට පිටත් වෙන්නේ. ඔබතුමාලා මෙතන ගිහිල්ලා උදේ පාන්දර පිටත් වෙලා කුසිනාරා නුවර සිට දැන් අපි ඇවිල්ලා ඉන්නේ විශාලා මහනුවර ලිච්ඡවි රජදරුවන්ගේ රාජධානියට. කවුරුත් දන්නවා සප්ත අපරිහානි ධර්මානුව රජවරු 101ක් මේ ස්ථානයේ රාජ්‍ය පාලනය කරා. කිසිම කරදරයක් නැතුව සියලු දෙනා එක්ව සමූහයක් එකතු වෙලා
සතුටින් පාලනය කරපු එකම රාජ්‍ය තමයි මේ ලිච්ඡවි රාජ්‍යය. ලිච්ඡවි කියන එකේ තේරුම බුදුරන් වහන්සේ කියලා තිනවා ධර්මයේ දේශනාවකදී දෙවිවරු දැකලා නැත්නම් ලිච්ඡවි රජදරුව ලිච්ඡවීන් බලන්න කියලා. මොකද ලිච්ඡවි විනිවිද පේන සමක් තියෙනවා. ශරීරයේ තියෙන කුඩා සියුම් නහර පවා පේන විනිවිද පේන හැමකින් යුක්ත පිරිසක් නිසා ලිච්ඡවි විනිවිද පේන සමස්ත කියනවා ලිච්ඡවි. කවුරුද දන්නවා විශාල මහනුවර තුම්බිය නැති කිරීම සඳහා මේ ස්ථානයේ තමයි බුදුරජාණන් වහන්සේ පොත් සූත්‍රයේ රතන සූත්‍රය දේශනා කරේ මේ ස්ථාන. එතකොට මේ ස්ථානයේ රතන සූත්‍රය දේශනා කරා ඒකම තව කීපයක් සිද්ධ වුණා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයේ වැඩ ඉන්නකොට වඳුරන් රැලක් විසින් බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයේ සංසුපාසයෙන් වැඩ ඉන්නකොට වඳුරන් රැලක් විසින් වලක් ආරලා ඒ පැන් ගෙනල්ලා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරා කියලා සඳහන් කරනවා. ඒ කොකුණ තමයි මේ ස්ථානය තමයි කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ධාතුන් වහන්සේලා කොටස් 8කට බෙදුවා. එක කොටසක් ලැබුණා ලිච්ඡවි රජදරුවන්ගේ රාජධානියට. ඒ ලැබුණු කොටස මෙන්න මේ ස්ථානයේ තමයි ලිච්ඡවි රජදරුවන් විසින් තැන්පත් කරලා ස්තූපයක් නැත්නම් ධාතු චෛත්‍ය ගොඩනැගීම කරනු ලැබුණා. මෙතන ධාතු චෛත්‍ය සමග පන්සල් නැත්නම් සම්පූර්ණයෙන් ගොඩනැගිලි සංඝාවාස ගොඩක් තිබිලා තියෙනවා. මේ ස්ථානයේ තමයි මහා ප්‍රජාපති ගෞතමයන් පිරිස මේ ස්ථානට වඩිනකොට මේ ස්ථානයේ තමයි ශාසනයට ඇතුල් වෙන්න සම්බුදුරජාණන්සේ අවසර දෙනවා. ඒ නිසා කාන්තා පරපුර සඳහා අති විශේෂ කොච්චර ශාස්ත්‍රීය රාජධානියක් දෙන්නේ මේ ගොඩ ඔක්කොම මාලිගයට කියනකොට ගිය වටේට වතුර යදලා සෙරපු ගලවලා තුලට යන්න. නල්ලේ තියෙන. මේ මහත්තයා යන්න. ඕම යන්න. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරදී සත්තා දේව මනුස්සෝ බුද්ධෝ භගවාති තිපිසෝ භගවාරහං සම්මා විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක
අනුත්තරෝ පුරිස ධම්මසාර සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාදී මේකට දාලා ඔයා එකට යන්න. මේ යාලගේ ගන්න එපා නේ. ගන්න ඕනේ. ඔය ඒගොල්ලෝ මේ ගම්මු. මේ ස්ලෝ එක ඔව් හිමින් යනවා නේ. කෙලින් යන්න වෙන්නේ අම්මා. කේවල් එකේ ලෝඩ් වෙනවනේ. ගොඩක් යන්න තුනේ. ඔව්. නෑ වේගෙන් යන්න හොඳට. තනියම කට්ටියටත් තියෙනවා පොඩි ළමයි. එන්න යාට එන්න. එළියට යන්න. ඕනේ එළියට යන්න. මම එපා. ඕනේ එන්න. යනකොට අපි යනවා මෙතන. එතකොට මේ වටේටම තිබිලා තියෙන්නේ ජීවකතුමාගේ අඹ වනය. ජීවක අඹ වනය තිබිලා තියෙන්නේ වටේටම. හරිද? එතකොට ඔය තියෙන අස්තිවාරම් ඇවිල්ලා ආරෝග්‍ය ශාලාවේ ගොඩනැගිලිවල බන්ධනාගාරයේ තියෙන ස්ථානය මේ වටේ ලොකු තාප්පයක් තිබිලා තියෙනවා. මේ තාප්පේ හතර වටේම ආරක්ෂක නිලධාරීන් ඉඳලා තිනවා. කුළුණු හතර තමයි රවුමට තිබිලා තියෙන්නේ. හතර වටේ හතර කුළුණු හතරක් තිබිලා තිනවා. විශාල තාප්පයක් තිබිලා තියෙනවා. ඇතුලේ තිබිච්ච කොටස් තමයි අර දකින්න තියෙන්නේ. ඔය එක තැනක යන්තම් ඔය දන්වලක් තිබුණා. පේනවා අත්තිවාරමක්. අන්නේ අත්තිවාරම තියෙන තැන කැණීමක් කරද්දී පරණ මාංචු කුට්ටමක් හම්බෙලා තියෙනවා. ඒක දැන් කල්කටා කෞතුකාගාරයේ තියලා තියෙනවා. කල්කටා කෞතුකාගාරයේ මේ මාංචු කුට්ටම උපකල්පනය කරනවා සමහර විට බිම්බිසාර රජතුමාට දාපු මාංචු කුට්ටම වෙන්න ඇති කියලා. හොඳටම දි รา පත් වෙලා තියෙනවා සඳහන් කරන්නේ. එතකොට බිම්බිසාර රජතුමාට තිබිච්ච එකම සතුට තමයි මේ ස්ථානයේ සක්මන් කරගෙන ඉන්න අවස්ථාවේදී අන්න අර කෙළවරේ පේනව නේද? මේ දැඩි වීදුම හින්දා පේන්නේ අර ගහත් එක්කම කෙළවරේ තමයි ගිජ්ජකුඩ පර්වතයේ තියෙන්නේ. එතකොට මේ වගේ සිවුරු පාට නැත්නම් සිවුර මේ හඳගත්තේ එක කිනිත්තක පත්‍ර 7ක් තියෙනවා. සප්ත පරිණි. පත්‍ර 7 සහිත ගහේ ගුහාව ළඟ තියෙන ගුහාව කියන එක තමයි पवित्र को सूत पीटा विधायक पीटा अभिधान त्रिटम उसकी रचना की गई थी उन गुफाओं से संबंधित एक इतिहास पैसा करता है कि जब मगध का राजा इसी में बिंबिसार ने आज लगा लड़का तो अपना पिता से राजगद्दी लेने के लिए उन्हें कारागार में बंदी बना दिया और तलवार कर मृत्यु कर दी
जब राजा बिंबिसार का मृत्यु हो गया तो उनकी पत्नी रानी कौशल्या ते पैते में तीनों बुधु हामदुर के फिल्म में විනාශ කරලා අර බලන්න වතරක් තියෙනවා ඒවල විනාශ කරලා නැහැ හරි ලස්සන මේක ස්වාමීන් වහන්සේ මේ පාසල මේකilla අපිට නිදානේ يعني ඒ තරම් පොඩි කෑල්ලක් වගේ වටිනවා මට පේන්නේ ඉතින් මේවා මෙහෙම ඉතින් අපලා අපිට නිදේ ඉවසර තෙමේ ගල ඒකේ කීතේ ඉතින් පුරුදු මං කියන්නේ ගෞරවනීය පඬිතා ස්වාමීන් වහන්සේ වර ප්‍රමුඛ හේරත් අය ඇතුළු ඉන්දියන් ධර්මල්ලෝ සමග බුදුන්ගේ දේශයට ආපු ගුණගරුකවන්ත වාසනාවන්ත මව්පියරනේ ශ්‍රී ලාංකිකයනි. ඔයාලා ඊයේ හවස විශාලා මහනුවර සිට හොඳට අහගන්න වැදගත් දේවල් කියවෙනවා ජීවිතේ කවදාත් ආය අහුවෙන්නේ නැහැ. විශාලා මහනුවර සිට ආවේ මගධ රාජ්‍යයට. ලංකාවේ ඉඳලා කිලෝමීටර් 3000-3500 පෘථිවියේ උඩ උතුරු ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නාලන්දා දිස්ත්‍රික්කයේ නාලන්දාවේ පය ගහලා ඉන්නේ. නැත්තම් ಭಾರತයේ පැරණි කාලෙන් කියනවා නම් අංග මගධ වජ්ජ කුරු පංචාල කියන සුලස් මහ ජනපද 16 ප්‍රබල රාජ්‍යයි රජගහනුවර. එතකොට රජගහනුවර ගැන කතා කරනකොට වැදගත් වටිනා කතා ගොඩක් තියෙනවා. කෙටියෙන් ඔයාලා බලපු රජගහනුවර ගැන. एवं मेसुतं एकं समयान भगवा राजगहे विहरति गिज्जकूट पब्बतस्स इसिगिलि पब्बतस्स वेबार पब्बतस्स कलंदक निवापे सरियुत मुगलम महाकस महारत्नसे गम ඒ වගේම දෙවදත්තර ස්වාමීන් වහන්සේ ගල්පෙරළීම ආටානාටි සූත්‍රය ඉසිගිලි සූත්‍රය මහා කස්සපත්තේර බොජ්ජංග පිරිස් සූත්‍රය ප්‍රථම ධර්ම සංගායනා සිදුවෙච්ච ජීවක අඹවනේ ජීවක පීතුමාගේ වෛද්‍ය මධ්‍යස්ථානය ඒ වගේම ප්‍රථම ආරාම පූජාව ඒ වගේම බුදුන් වහන්සේ වැඩ සිටින කාලේ වස් 5ක් වැඩ හිටපු මේ වගේ වැදගත් කාරණා ගොඩක් අහලා තියෙනවා නම් බුදුන් වහන්සේ වස් කාල 5ක් වැඩ හිටපු කඳු වලල්ලක් ඇතුලේ රාජ ගුහක් නිර්මාණය කරන රාජ ගුහ කාගේද බිම්බිසාර රජතුමාගේ අජාසත්තු කුමරුගේ ඒ රාජ්‍ය බලලා දැකලා වන්දනා කළාද උදෑසන සිට ඉන් අනතුරුව කෑම බීම කාලා නාලක ගමට ආවේ. එහෙමන ඊතා කෙටියෙන් මේ වෙනකන් කියපු දේ සාරාංශය 2024 නොවැම්බර් 27 වෙනිදා හවස යාමේ මගධ රාජ්‍යයට ආවා. මගධ රාජ්‍යයේ 28 වෙනිදා රජකහනුවර දැක බලලා නාලක ගමට ආවේ. අද වෙතේ ස්වර්ණ අකුණෙන් ලියා ගන්න රජකහනුවර කියන්නේ මොකද්ද? ලංකාවට ගිහිල්ලා ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ගැන සෙවණේ කෙරුත් රජකහනුවර මගධ රාජ්‍ය කියලා ඒ මගධ රාජ්‍ය අපි බැලුවා. ඒ මගධ රාජ්‍යයේ පිහිටන ලද නාලක ගම ගැන කතා කරනකොට වැදගත් වටිනා කතා දෙකක් තිබෙනවා. අංක 1 මේ පය ගහලා තියෙන පොළවේ ගැන කියන්නේ. අංක 1 බුදුන් වහන්සේ ජීවමාන සමයේ සරියුත් මහ රත්නාසගේ ධාතු ස්තූපය නිර්මාණය කරනවා. ඉන් වසර 800කට පස්සේ විශ්වවිද්‍යාල භූමියක් නිර්මාණය කරනවා. විශ්වවිද්‍යාල භූමියක් ගැන කතා කරනකොට වැදගත් කාරණා දෙකක් කියවෙනවා. ඉන් එකක් බුදුන් වහන්සේ ජීවමාන සමයෙන් වසර 800කට පස්සේ හදන නාලන්දාව භික්ෂුන් වහන්සේලා 10000ක් දන් වළඳනකොට ප්‍රධාන දොරටුවහල මෝගල් අධිරාජ්‍යවාදී ගිනිබත් කරා කියලා අවල සෙවෙනේ කරාද ඒ මහ පොළොවයි මේ. अंक 2 पुस्तकाल 3 कोटि 9 त्रिपिटकයේ ගිනිබත් වුණා කියලා සෙවෙනේ කරාද ඒ මහ පොළොවයි මේ. अंक 4 නාලන්දාව ගිනිබත් කළා අවුරුදු 830කට පස්සේ ඔයාලා දකින්න. එතකොට මහ පුළුල් කතාවක්. වසර 2500 දෙවෙනි කතාව ගැන කියන්නේ. හොඳට අහගන්න. බුදුන් වහන්සේගේ ජීවමාන සමයෙන් වසර 800කට පස්සේ මයිල් 7ක් දිගින් යුක්ත මයිල් 3ක් පල්ලින් සමන්විතේන අපේ වචනෙට කිව්වොත් හැතැම්ම 10කට වඩා දිගින් පල්ලින් යුක්ත විශ්වවිද්‍යාල භූමියක් නිර්මාණය කරනවා. කවුද නිර්මාණය කරන්නේ?
ගුප්ත මෞර්ය වංශිකයා. ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේ. එහෙමනම් ඔවුන් සතර දිගාවට දිසා සතරෙන් දොරටු සතරක් නිර්මාණය කරන. ඒ දොරටු සතරෙන් ඇයි නිර්මාණය කරන්නේ? භික්ෂුන් වහන්සේලා පමණක් ద్వාර පාලකයන් විසින් අසන ලද ප්‍රශ්න වලින් 120ක් ප්‍රවේශ කරනවා. ඒ භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපනය ලබන එක් නිකේතනයක් නාලන්දා. ඒ භික්ෂුන් වහන්සේලා වැඩ සිටපු ස්ථානයකට ප්‍රවේශ වන්න අද අලුතෙන් දාලා තියෙන දොරටුවක් මේ. යම් තැනක ඔබ කොන්ක්‍රීට් දකින්නේ 19 වෙනි සියවසේ දාපුවා. ඒ භික්ෂුන් වහන්සේලා වැඩ සිටපු නේවාසිකාගාරයක් ඇතුලේ කාමර කුටි මේ දකින්න ලැබෙනවා. හැබැයි මේවා වලවල් බවට පත් වෙනවා. ඒ කොහොමද? ඇයි කියන කතාව කියනවා. දෙවෙනි මහල උඩට යන්න තිබෙනවා 33 වෙනි ලෝකුරුම නිසා යන්න තහන. දෙවෙනි මහලේ 2013 පස්සේ අපිට යන්න තහන. දෙවෙනි මහලේ ඇඳන් අල්මාරි රාක්කි දකින්න ලැබෙනවා. ඒවා කොහොමද නිර්මාණය කළා තිබෙන්නේ? ඔයාලා මේ දකින්න විශාල බිත්ති. මේ බිත්ති වලින්ම අල්මාරි රාක්කි ඇඳන් නිර්මාණය කරනවා. එහෙමනම් මහල් 9කින් යුක්ත වූ නාලන්දා විශ්වවිද්‍යාල භූමියේ එක් නේවාසිකාගාරයක් ඇතුළට මේ අපි පියමන් කැරේ. කීප පොලක් විසින් නිර්මාණය කරනවා. ඒ පිහිටපු නේවාසිකාගාර පොලිම බලන්න කොළුවක් කරකලා වත පිටාව හොඳට භික්ෂුන් වහන්සේලා වැඩ හිටපු නේවාසිකාගාර පොලිම. උන්වහන්සේලා වන්දනාමාන කරපු පන්සල් පොලිම. සරියුත් නානගේ දාති ස්තූපය ඇතුළු කොටස් දෙක දකින්න ලැබෙනවා. ඔයාලා දකින්න සිටියම බලා ගන්න. නේවාසිකාගාර හා පන්සල්. අපි යන්නේ එක් නේවාසිකාගාරයක් ඇතුළට. එන්න. ඒ සුපාරි, කේවල් සුපාරි. යන්නේ කාමරයක් ඇතුළට ගිහින් එඳක් අල්ලගන්න. බලන්න ගිහින් බලන්න. හොඳට ඉනා අතරම වෙනවා වුණා. හොඳට බලන්න. මේ කොන්ක්‍රීට් මහාන් පත්කේ දෙපම මේ කොන්ක්‍රීට් අල්පිනා කොන්ක්‍රීට් දාන වෙනි සියවසේ දාන. ඔයාලා හොඳට කියන්නේ හොඳට දාගන්නකො. හොඳ මනසේ තියෙන තේරෙන විදිහට කියන්න මනසට වාන්නේ. භික්ෂුන් වහන්සේලා වැඩ හිටපු නේවාසිකාගාර 108න් එකක් මේ. 108න් එකක් මේ දන්වල දන්න 10ක් 12ක් අතර භික්ෂුන් වහන්සේලා ඇතුළට වඩිනවා. බලාගෙන ඉඳලා දොර වහලා ගිනිබත් කරනවා. මේ අපි ඉන්නා වගේ භික්ෂුන් වහන්සේලා ඇතුලේ ඉන්නවා ගිනිබත් වෙමින් මහ පොළොවට පාත් වෙනවා. කිසිම භික්ෂුවක් හමු වෙන්නේ නැහැ. අවුරුදු 800ක් හදපු දේ වසර 4ක් තුල ගිනිබත් කරනවා. වසර 4කින් පස්සේ අපි මේ දකින්නේ අවුරුදු 800කට 30කට පස්සේ. එතකොට අදට තහවුරු කරලා තියෙන ආකාරයේ ගුරු පියාණන් වහන්සේලා උගන්වපු ස්ථාන ස්ටේජ් මණ්ඩප. මේ තියෙන විශාල ප්‍රතිමා වහන්සේ නමක් වැඩ හිටපු ස්ථානේ. චන්ද්‍රකාන්ත පාසානි කියන ගලෙන් නිර්මාණය කර බුදුගයක් දකින්න ලැබෙනවා. එහා පැත්තට බර වෙන්නේ ලිඳක්, හාල් කබඩක් දකින්න ලැබෙනවා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා වැඩ හිටපු එක් නේවාසිකාගාරයක් මෙහෙමනම් අපට තව දකින්න තිබුණා 107ක්. එතකොට හිතන්නකෝ වැදගත්කම. 100 හොඳට කියන එක අහගන්න. 108න් එකක් බැලුවා තව 107ක් බලන්න තියෙනවා. ඔක්කොම එක සමානවයි එක නේවාසිකාගාරයක් බැලුවා. ප්‍රධාන දොරටුවක් ළඟට ආවා. දොරටුත් සියල්ල එක සමානවයි එකක් ළඟ ඉන්නේ. මෙතන වලක්. මේ වලක් නෙවෙයි. පොකුණක්. පොකුණෙන් අතපය මූණකට සෝදගෙන දෙපැත්තේ තිබුණේ කුටි. කුටි වල තිබුණේ බුද්ධ මූර්ති. වන්දනා කරලා තමන්ගේ නේවාසිකාගාරය ඇතුළට පියමන් කරන්න තියෙන දොරටුවෙමි. කිස්තු අරස මේ ටික හොඳට අහගන්න. 4 වෙනි සියවසේ නාලන්දාව හදනවා. 12 වෙනි සියවසේ එනවා එක පාලකෙක් අවුරුදු 800කට පස්සේ. කවුද? මොහමඩ් බක්තියාර් කල්ජි. තමන්ගේ චරපුරුෂයන් 200ක් ගේනවා. බලනවා. කසාවතක් ඇඳගත්ත කළු පාත්‍රයක් ගත්ත හිස මුඩු කරගත්ත බල පිරිසක් ඉන්නේ. වෙන පොත්පත් නැහැ. ඔවුන් අධ්‍යයනය කරන්නේ ත්‍රිපිටකයේ ගම්වර වලින් දීලා තිනවා වර. දම් පෑන් සඳහා. එකතු වෙන්නේ 10ක් 12ක් අතර ගල් මුගුරු ගහලා මරන්න. නැත්තම් බෙල්ල කපලා ඝාතනය කරන්න. නැත්තම් ගිනිබත් කරන්න. ඔයාලා අහලා ඇත්තේ ලංකාවේ භික්ෂුන් වහන්සේලා දන් වළඳනකොට දොරවල් වහලා ගිනිබත් කරා කියලා. ඒ ගිනි සරටුණු වෙච්ච gadu. දරුවෝ ටික මතක් කරගෙන බලන්නකො. ඈත ඉඳලා. ගින්දර සැරට gadol මෙහෙම උණුනා නම් අර ඇතුලේ හිටපු භික්ෂුන් වහන්සේලා පොත්පත් කොහොම පිච්චෙන්නේ නැද්ද? ස්වාමීන් වහන්සේලා 10000ක් අයින් කරන්නේ
එක භික්ෂුව පොත්පත් කෝටි 9ක් අයින් කරන්නකො. එක පොත gadol කොහොම උණු වෙන්නේ නැද්ද? ගත යුතු සාරාංශය. භික්ෂුන් වහන්සේලා වැඩ හිටපු නේවාසිකාගාරයක් දැක්කා. දොරවල් වහලා ගිනිබත් කරපුලා උණු වෙච්ච gadol මුළු ඉන්දියාවේ දඹදිව චාරිකාවේ දැක්කේ නාලන්දාවේ පමණයි. හැබැයිට මට මුණුබුරෙක් මිනිබිරියක් දරුවෙක් ඉන්නවා කියලා දරුවෝ ටික මතක් කරගෙන උණු වෙච්ච gadol බලන්න. ඔබ ගත යුතු සාරාංශය නාලන්දාවේ උණු වෙච්ච gadol දැක්කා. අවුරුදු 830කට පස්සේ අපට දරුවෙක් ඉන්නවා. ලස්සන රසවත් කතාවක් කියලා දෙන්න. පින්තූරයක් ගන්න බලන්න. දෙදාස් 500ක කතාවක් ගොඩක් දේවල් කියන්න කිව්වොත් ඔයාලට අර ස්ථාන වගේ අමතක වෙනවා. තේරෙන්නේ කෙටිය. නාලන්දාව කුමක්ද? ප්‍රශ්න හොඳට අහගන්න. පුදබිමක් අධ්‍යාපන නිකේතන. ඇයි පුදබිමක් කියන්නේ? සරියුත්තානගේ අම්මා අන්‍ය ආගමිකයක් බැමිණියා. බැමිණි මෞතුමිය බෞද්ධ උපාසිකා බවට පත් කරන්නේ සරියුත්තානෝ අභිධර්මයේ ගත්තේ සංකස්සේ මේ ගමට වඩිනවා. අම්මා බෞද්ධ උපාසිකා බවට පත් කරන බීපු කිරිවල ණය ගෙවන්නේ. අම්මගේ ගමේ පිරිනොම් පාන. ඔයාලා අහලා තිබුණාද සරියුත්තානෝගේ අම්මගේ ගමේ සරියුත්තානෝ පිරිනොම් පෑවා කියලා? ඒ ගමමි. උන්වහන්සේගේ ධාතු ස්තූපේ අවුරුදු 2500කට පස්සේ මේ අපි දකින්න. හරිද? කෝ සාදුකාරය. අද්දක ඔසලා කට්ට ඇරලා සාදු දෙන්නේ. දෙයියන් බබුන්ට ඇන්නේ. ඔයාලා අද ඉඳලා මතක තියාගන්න සාංචිය ඇතුළු ලංකාවේ අවුරුද්දකට සැරයක් හරි සරියුත්තානෝගේ ධාතුන් වහන්සේලා වඳිනවද? අගසව් දෙනමගේ ධාතුන් වහන්සේලා වඳිනවද? මේ ස්ථානයෙන් ගත ධාතු කියලා. එහෙමනම් ඉතා කෙටියේ ඔන්න නැවත වතාවක් හොඳට අහගන්න. අද ඉඳලා අවුරුද්දකට සැරයක් හෝ සරියුත්තානෝගේ ධාතුන් වහන්සේලා වඳිනවද? ඒ ධාතු ස්තූපේ වසර 2500කට පස්සේ රජගහනුවර මගධ රාජ්‍ය නාලක ගමේ මූල බීජය අපේ නෙතින් දැක්කා. අපේ රත්තරන් මව්වරු පියවරු සිළු දෙවියන්ට සිළු සත්‍යයන්ට මේ පින් අනුමෝදන් වෙත්වා කියලා ආයෙත් කට ඔසවලා සාදුකාර දීලා පින් ප්‍රාර්ථනා කරගන්න. ඔන්න පළවෙනි කතාව. අමතක වෙන්නේ නැති වෙන්නේ අද ඉඳලා. අමතක වෙයිද? නෑ. එහෙනම් සරියුත්තානෝගේ ධාතු ස්තූපේ දැක්කා. හරිනේ? අදින් පස්සේ කවදාවත් අමතක කරගන්න එපා. 2. විශ්වවිද්‍යාල භූමිය. Kemarin salah, pusat. Pusat. මාගේ රතේරුණු තැන. මෙතන කතා වස්තුව මේකයි. කෝලිය වංශීය විදුඩව කුමාරයාට අවශ්‍ය වුණා ශාක්‍ය කුල කුමාරිකාවක් සරණ පාවා ගන්න. නමුත් කෝලිය වංශික විදුඩව කුමාරයා කියන්නේ ශාක්‍ය වංශයට දාව ඉපදිච්ච දියණියගේ පුතෙක්. එතකොට මේ විවාහය කරන්න දෙපැත්තම සාකච්ඡා කරනකොට ශාක්‍යව මොකද කරලා තියෙන්නේ? කැමති වෙලා තියෙනවා. කැමති වෙලා විවාහය කරලා දුන්නා. විවාහය කරලා දුන්නාන් පස්සේ මොකද වුනේ? ටික දවසක් යනකොට මේ මහත්තයා හිටියේ නැතිලු. එතකොට මොකද කරන්නේ? ටික දවසක් යනකොට හිමින් මේ කටයුතු කරනකොට මේ විවාහ වෙලා මේ විදුඩව කුමාරයාත් මේ කුමාරියත් යන්නේ නැතන් හැමතැනම හොරෙන් පවිත්‍ර කරනවා. එතකොට
සමහර තැන්වල රැස්වීම වලට නැත්නම් උත්සව වලට ආපුවම ඒ දැන් යන මේ කල්පින ඉවත් වුණාම කිරි දාලා හොදනවලු. මොකද මේ තියෙන වෙනස්කමට. එතකොට මොකද කරන්නේ? මේ හේතුව හින්දා ටික කලක් යනකොට විදුඩ කුමාරයා එක උත්සවයකට ඇවිල්ලා යනකොට කඩුව අමතක වුණා. කඩුව අමතක වෙලා ඇමතිට කිව්වලු ගිහිල්ලා කඩුව අරන් එන්න. යනකොට කිරි දාලා ගිය හැමතැනම හොදනවා. ඒ තරම් අපවිත්‍ර වුණා කියලා. එතකොට කියලා තියෙනවා රජතුමනි මොකද්ද දන්නේ? මෙන්න මේ ආකාරයට කිරි දාලා හොදනවා කියලා. හොයලා බලනකොට Tamanට වෙලා තියෙන්නේ Taman කර්ණ පාවාගෙන තියෙන්නේ ශාක්‍ය වංශික නියම කුලක කුමාරිකාවක් නෙවෙයි. මේ ශාක්‍යයට දාව ඉපදිච්ච අන්‍ය ස්ත්‍රියකගේ කදියනියක් තමයි සරණ පාවාගෙන තියෙන්නේ. මේ දේ සිද්ධ දාගෙන තියෙනවා. දැඩි වෛරයක් ඇති කරගෙන තියෙනවා. සියලුම ශාක්‍යෝ මරනවා කියලා. මේ හේතුව හින්දා. ඒක අවස්ථාවක මේ සියලුම ශාක්‍යයන් විනාශ කරන්න කපිලවස්තුවර යන්න ගිහිල්ලා තියෙනවා. ඒ යනකොට බුදුරන් වහන්සේ වැඩ හිටියේ කොහෙද? ගිජ්ජකූට පර්වතේ තමයි වැඩ හිටියේ. බුදුරන් වහන්සේ දැක්කා මේ මුදුක. ඒ කල වෙන්නේ බෑනම් කියන්න එපා මේක දැක්කම යන් හරහට හරි යන් මේ කැමරාවට එන්න ඔක්කොම. ඔව්. එක්කෙන පස්සේ එක්කෙන ඉන්න. ඔක්කොම එන්නේ. එකවරේ. අපේ බස් එකක් පේනවා. පේනවද? ආ. පීඩාරසාව ලැබේවා ලැබේවා සාදු. කඩට කැටයක් සාදු සාදු සාදු. නේද? කඩට කැටියක් තියෙන්න තියවිලා. මට වාගේ මේකත් පොඩ්ඩක් බලන්න මම ළඟට මම මොනවද කියන්නේ? බුදුරජාණන් වහන්සේ පොරවනවා. බුදුරජාණන් වහන්සේ පොරවපු පාංශ කුලතුර මහා කාශ්‍යප තෙරුන් වහන්සේ පොරවනවා. ඒකට ඒකදී අදහස් කරන්නේ බුදුරජාණන් වඩම්මනෝනේ හාමුදුරුවෝ. ඔව්. බණ කියලා දෙනවා. වඩම්මන හාමුදුරුවෝ මන් දෙනවා ෂෙඩියුල් එක. මේක තමයි අද තියෙන දේශ. යන් අම්මා පොලිං මේ හදලා ඉන්නකෝ.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මදීපේන තමදං සිනාති ලෝකදීපං සම්බුද්ධං පූජයාමි ගන්ධ සම්භාර යුත්තේන හේමචන්ද්‍ර ජයතිලක මහත්මයා දෙමෝපියන්ට පින්පින් ෂෂ්ඨ පරිස්කාරයක් පූජා කරනවා. සුනේත්‍රා ධර්මකීර්ති මහත්මිය දෙමෝපියන්ට පින්පින් ෂෂ්ඨ පරිස්කාරයක් පූජා කරනවා. එම් ධම්මික වික්‍රමනායක මහත්මයා එවැගේම WP සුනේත්‍රා වීරසේකර මහත්මිය යන දෙදෙනා විසින් මියගිය දෙමව්පියන්ට අම්මා පොඩ්ඩක් ලාගන්න අම්මේ පියාණන්ට වීරසේකර පියාණන්ට පින්පින් ෂෂ්ඨ පරිස්කාර පූජා කරනවා. වගේම එච්.එල්. ලයලි මහත්මිය දෙමව්පියන්ට පින්පින්ස බෞද්ධයන්ට සිත්පතා අෂ්ඨ පරිස්කාරයක් පූජා කරනවා. ඒ වගේම ඩී.එම්. තිලකරත්න මහත්මයා පෞද්ගලික සියලු දෙනාට සිත ප්‍රාර්ථනා කරමින් අෂ්ඨ පරිස්කාරයක් පූජා කරනවා. කේ.එම්. ජයවික්‍රම මහත්මයා දෙමව්පියන් දෙදෙනා සහ පෞද්ගලික සියලුට සිත්පතා අෂ්ඨ පරිස්කාරයක් පූජා කරනවා. කේ.ජී. ප්‍රේමරත්න මහත්මයා දෙමව්පියන්ට පින්පින්ස පෞද්ගලික සියලුට ආයතන ප්‍රදානී චෛන්ද මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටම සේ සහයෝගයෙන් සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරමින් අෂ්ඨ පරිස්කාරයක් පූජා කරනවා. හැරියට් හේමලතා මහත්මිය සෝමපාල ආදරණීය පියාණන් ස්වාමි පුරුෂයාට සෙත් පුණ්‍යානුමෝදනා කරමින් අෂ්ඨ පරිස්කාරයක් පූජා කරනවා. ඉදං ඕනාකේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඕඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යථා වාරිවා පුරා පරිපූර්ණන්ති සාගරං ඒව මේව ඊතෝ දින්නම් පේතානං උපකප්පති උන්නමේ උදකං වඩ්ඩං යතා නින්නං පවඩ්ඩති ඒව ඊතෝ දින්නම් පේතානං උපකප්පති ඉච්ඡිතං පච්චිතං තුයං කිප්පමේව සමිජ්ජතෝ සබ්බේ පූරෙන්තු චිත්ත සංකප්පා මනි ජෝති රසෝ යතා චන්දෝ පන්න රසෝ යතා ආමුදුරු වඩින්නාපු ගමනේ මේ වගේ අශෝක ස්තම්භ කීපයක් ඔයයිට දකින්න පුළුවන්කම ධම්මං ජීවිත පරියන්ත
හොඳයි සිරුනාම සාදුකාරයක් පවත්වන්න. පන්සේ සමාදන් වීම සඳහා කවුරුත් තුමතාවක් නමස්කාරය කියන්නේ. එහෙනම් කවුරුත් පොඩ්ඩක් අහගන්න. දැන් අපි හැම දෙනාම සාදුකාරයක් දෙන්න. සාදු සාදු සාදු. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ පහටද කොට බෑනුව. ඔයාගෙන් දෙන්නෙක් ගත්ත දෙක මාර්ගය. ඔව්. දෙන්නෙක් ගත්ත දෙක මාර්ගය. ඉගෙනක් බොනවා. කෙනෙක් ගත්ත දෙක දෙක. ඉගෙනක් බොනවා. Ina වෙන ඉඳිමා. ඔව් මේ හතර දෙනා